දැකලා තියෙන ඔන්ලයින් ක්ලාස් වල මම මේකට කියන්න ඕනේ. මම දැකලා තියෙන ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්ලාස් වල වීඩියෝ කෝල් කරන් පස්සේ සමහර ගෙවල් වල අපරාලු කල්ලානේ හරි දුප්පත් ළමයි දරුවෝ ඉගෙන ගන්නවා. මං කියන උන් තමයි මේක ඉගෙන ගන්න ඕනේ. ඒ දුප්පත්කම හේතුවක් කරගෙන ඉගෙන ගන්න. හරිද? ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ ගිහිල්ලා හොඳ රස්සාවක් කළා තමයි තැනකට එන්න පුළුවන්. බැරි නෑ. කැපවීම විතරයි අවශ්‍ය. මම නිතරම කියන කැපවීම. කැපවීමත් එක්ක හැමදේම తీරනවා ඒක. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ කිසිම වෙලාවක අතාරින්න හේතු හදාගන්න එපා. අල්ලන් ඉන්න හේතු හදාගන්න. ඔයාලට හිතුනොත් මට දැන් මේ මාස දෙක ඇතුළත කරන ගොඩාක් ප්‍රශ්න එනවා. ඒක ප්‍රශ්නේ එක්සෑම් එක කරන්න හිතෙන්නේ නැති වෙයි. මට මේක අතාරින්න ඕනේ කියලා හිතෙන්නේ. මට මේක හරි වදයක් ස්ට්‍රෙස් එකක්. අයියෝ මට එපා වෙලා තියෙන්නේ. එහෙම අතාරින්න හේතු හිතෙනවා. කිසිම වෙලාවක අතාරින්න හේතු හදාගන්න. අල්ලගෙන ඉන්න හේතු හදාගන්න. හරි අල්ලන් ඉන්න හොඳම හේතුවක් තමයි මම නම් මගේ ජීවිතේ අල්ලන් ඉන්න එළවල් කරන කාලේ මගේ ජීවිතේ ප්‍රධාන හේතුව කරගත්ත මගේ අම්මයි තාත්තයි. මෙතන ඉඳන් තමයි අල්ලන් ඉන්න හේතුව කතා කරද්දී මම එතනින් පස්සේ මම තීරණය කරා රයිට් මේ දෙන්න සැප විඳින්න නම් මම ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගත්තේ නැත්නම් මට එතනට එන්න බෑ කියලා. මම මේක හේතුවක් කරගෙන තමයි මම දර වැඩ කරන්න ගත්තේ. ඒක නිසා සාර්ථක වුණා. ඔයගොල්ලෝ ඒ දැනට වැඩ කරා. බැරි නෑ රයිට්. අල්ලන් ඉන්න හේතුව හදාගන්න අත්හරින්න හේතුව හදාගන්න.